දේශපීඨයි ප්‍රේමවන්ත සහෝදර සහෝදරයනි ආදර දුවේ පුතේ. අපි මේ දවස්වල අපේ විශේෂ අවධානය යොමු කළේ යාඥාවේ මොඩලය වන ස්වර්ගයේ වැඩ සිටින යාඥාවට. මේ යාඥාව තුළ අන්තර්ගත වෙන එක එක පැතිකඩ ඔස්සේ තමයි අපේ මෙනෙහි කිරීම අපි ඉස්සරහට අරගෙන ගියේ. අද දවසේදී ඔබත් එක්ක මෙනෙහි කරන්නට මම අපේක්ෂා කරන්නේ බලාපොරොත්තු වෙන්නේ දේව කැමැත්ත මොකක්ද කියන එක. අපි කියනවා යාඥා කරද්දී දෙවියන් වහන්සේ කැමැත්ත ඉටු වේවා. එන දෙවියන් වහන්සේ කැමැත්ත අයිති කර ගන්නට අපි උත්සාහ කරන්නට ඕන කියන පණිවිඩය තමයි දායාද වෙන්නේ. අපි විමසලා බැලුවොත් දේව කැමැත්ත යනු කුමක්ද? මේ දේව කැමැත්ත යනු කුමක්ද කියන ප්‍රශ්නෙට පිළිතුරු හැටියට කරුණු තුනක් ඇතුළත් කරන්නට පුළුවන්. දෙවියන් වහන්සේ කැමැත්ත මෙන්න මේ ආකාරයටයි කියලා අපිට පැහැදිලි කරන්න පුළුවන්. යහපත් දේ මොකක්ද? යුක්ති සහගත දේ මොකක්ද? පොදු යහපත සඳහා ඇති දේ මොකක්ද? What is good, what is just and what is available for the common good? යහපත් දේ, යුක්ති සහගත දේ සහ පොදු යහපත සඳහා ඇති දේ මොනවද කියන එක කල්පනා කරලා බලද්දී ඊට අපගේ ජීවිත එකඟව දියත් කරන්නට උත්සාහ කරද්දී දේව කැමැත්ත එතන තියෙනවා කියලා අපිට විමසලා බලන්නට පුළුවන්. ඉතින් අපි උත්සාහ කරමු මේ චතුරාර්ය සමය තුළ දේව කැමැත්ත අයිති කරගෙන දෙවියන් වහන්සේ අපි එස ප්‍රසන්නව ජීවත් වෙන්නට. ඔබ සියලු දෙනාටම දේශපීඨයි.